ඔයා කරන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්ද නැත්නම් සේවා සැපයීමේ ව්‍යාපාරයක්ද යන්න මත වෙළඳ ගිණුම තීරණය වෙනවා. වෙළඳ ගිණුම කියන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක දලලාභය සොයා ගැනීම සඳහා කරන ගිණුම. දැන් ඔයා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කරනවා නම් අනිවාර්යෙන් ඔයා කරන්නේ භාණ්ඩ විකුණන එක. භාණ්ඩ විකුණනවා කියන්නේ ඔයාගේ ප්‍රධාන ආදායම වෙන්නේ විකුණුම. ඔයාගේ ප්‍රධාන ආදායම වෙන්නේ විකුණුම. ඔයා භාණ්ඩ නිෂ්පාදනය කරලා හෝ භාණ්ඩ අලෙවි කිරීම සඳහාම කරන ව්‍යාපාරයක් නම් ඔයා කරන්නේ මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට දීලා ආදායමක් ලබන එක. එතකොට වික් මෙහෙම භාණ්ඩ විකුණන එකට අපි කියනවා විකුණුම් ආදායම. මෙහෙම භාණ්ඩ විකුණන එකට අපි කියනවා විකුණුම් ආදායම. මෙන්න මේ විකුණුම් කොටස් දෙකයි. එකක් ණයට විකුණුම්, ණයට විකුණුම් එකක් ණයට විකුණුම් අනිත් එක අත්පිට විකුණුම්. කොහොම වික්කත් මේ කොටස් දෙකම අයිති වෙන්නේ විකුණුම් වලට. ඉතින් ඔයා භාණ්ඩ අරගෙන විකුණා වුණත් ඔයා නිෂ්පාදනය කළ භාණ්ඩ අලෙවි කළා වුණත් වෙන්නේ අන්තිමට භාණ්ඩ විකුණන එක. ඉතින් භාණ්ඩයක විකුණුම් වලින් ඊට අදාළ විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ එනවා දළලාභය. ඉතින් විකුණුම් ටික වික්කට පස්සේ ඊට අදාළ පිරිවැය ගණනය කිරීමට අපිට සිදු වෙනවා. ඊ භාණ්ඩ විකුණු ප්‍රමාණයට අදාළ පිරිවැය ගණනය කිරීමට සිදු වෙනවා. එතනදී විකුණුම් භාණ්ඩය ඔයා විකුණන්නේ රුපියල් ලක්ෂයක වැනි මුදලකට නම් විකුණන්නේ ඔයා රුපියල් ලක්ෂයක මුදලකට නම් මේ භාණ්ඩ වලට අදාළ පිරිවැයට අපි කියනවා විකුණුම් පිරිවැය කියලා. මේ භාණ්ඩ විකුණන ලක්ෂයක වුණාට මේ පිරිවැය සමහරක් විට 50000ක් විය හැකියි. මෙන්න මේ 50000 ගණනය කරලා එන අගයට අපි කියනවා දල ලාභය කියලා. මේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරන්න කියන ඒ අගයට දල ලාභය කියලා. ඉතින් විකුණුම් පිරිවැය ගණනය කරන්නේ කොහොමද? විකුණුම් පිරිවැය ගණනය කරන්නේ කොහොමද? right. භාණ්ඩයක විකුණුම් ඔයා හිතන්න ඔයාගේ ව්‍යාපාරයේ ඔයා විකුණන ලබන මුළු විකුණුම් ආදායම භාණ්ඩ විකුණන ලබන ආදායම රුපියල් ලක්ෂ 5යි කියලා. ඔයා භාණ්ඩ විකුණලා ගන්න ව්‍යාපාරේ ඔයාගේ ආදායම විකුණුම් ලක්ෂ 5යි කියලා හිතන්න. එහෙම ලක්ෂ 5යි නම් ඇත්තටම මේ භාණ්ඩ ලක්ෂ 5 පිරිවැය ඔයා මේ ලක්ෂ 5ක් වියදම් කරලා රුපියල් ලක්ෂ 5ක ආදායමක් ලැබුවට මේ ලක්ෂ 5 ආදායමේ සත්‍ය පිරිවැය මීට අඩු වෙන්න ඕනේ. ඔයා විකුණන්නේ ලක්ෂ 5ක් වුණාට මේ භාණ්ඩ තොගේ පිරිවැය විකුණුම් පිරිවැය කියලා කියන්නේ. මේ විකුණුම් පිරිවැය හඳුනාගන්නේ කොහොමද? භාණ්ඩයක විකුණුම් තියෙනවා, විකුණුම් පිරිවැය තියෙනවා. ඒ විකුණුම් පිරිවැය අඩු කරලා පස්සේ එනවා දල ලාභය. ඉතින් මේ දල ලාභය සොයා ගන්න නම් ඔය අනිවාර්යෙන් විකුණුම් පිරිවැය හඳුනා ගන්න ඕනේ. විකුණුම් පිරිවැය කියලා කියන්නේ භාණ්ඩ තොගය විකිණීමට දරන පිරිවැය. ඒ කියන්නේ භාණ්ඩ තොගය විකිණීම සඳහා ඉදිරිපත් කරනවට ඒ භාණ්ඩ තොගයේ පිරිවැය. ඉතින් මේක ඔයාගේ ව්‍යාපාරය නම් ඔයා ලක්ෂ 5ක් විකුණුම් ආදායමක් ලබනවා නම් මේ රුපියල් ලක්ෂ 5ට අදාළව භාණ්ඩයේ විකුණුම් පිරිවැය ගණනය කරන්න. ඉතින් කොහොමද මේ විකුණුම් පිරිවැය ගණනය කරන්නේ? ඔයා භාණ්ඩ තව තැනකින් ගේනවා නම් ඔයා තව තැනකින් භාණ්ඩ ගේන්න. එහෙම නැත්නම් යම් කිසි කාලච්ඡේදයක් අරන් බැලුවම ඔයා ඒ කාලච්ඡේද අවසානයේදී උදාහරණයක් විදිහට 2025 3.31 දින වෙනකොට ඔයාගේ කඩේ භාණ්ඩ තොගයක් තියෙනවා. අවුරුද්දේ අන්තිම වෙනකොට ඔයාගේ කඩේ භාණ්ඩ තොගයක් තියෙනවා. අනේ භාණ්ඩ තොගය ඔයා අරන් යනවා ඊළඟ වර්ෂයේ 2025 4.1ට. මේ භාණ්ඩ තොගය අරන් යනවා 4.1ට. ඉතින් එදාට පටන් ගන්න තොගේ පටන් තමයි ඔයා විකුණන්න ගන්න. එතකොට මේ කාලච්ඡේදයට අදාළව ආරම්භක තොගේ තියෙනවා ඇත්තේ හිතන්න රුපියල් 50000යි කියලා. 50000ක තොගයක් මේ අවුරුද්ද පටන් ගන්නකොට ව්‍යාපාරයේ තියෙනවා. ඉතින්
මේ 50000ෙන්ම ඔයාට අවුරුද්දට අදාළ විකුණුම් කරන්න බැරි හින්දා ඔයා තව භාණ්ඩ ඇනුම් කරන ඔයාගේ ව්‍යාපාරයට. ඔයා තව භාණ්ඩ ඇනෝම් කරනවා ඔයාගේ ව්‍යාපාරයට. ඔයා තව භාණ්ඩ ඇනෝම් කරනවා ඔයාගේ ව්‍යාපාරයට. හිතන්න ඔයා ගේන භාණ්ඩ තොගේ වටිනාකම රුපියල් 2,50,000යි කියලා. 2,50,000යි කියලා. එහෙනම් එහෙම කරන ගැනුම් වලට අපි කියන්නේ ගැනුම් කියන. එහෙම විකිණීම සඳහා නැවත විකිණීමේ පරමාර්ථයෙන් කරන සියලු දෙයක් ගැනුම්. ගැනුම් කොටස් දෙකයි අපිට ගැනුම් සහ ණයට ගැනුම්. එතකොට ගැනුම් ඔයා භාණ්ඩ ගේනවා ව්‍යාපාරයට 2,50,000. ඔයා භාණ්ඩ ව්‍යාපාරයට ගේනවා රුපියල් 2,50,000. ගැනුම්. ඔයා ගත්තා වගේ නෙමෙයි. ඒ භාණ්ඩ ගත්තා වගේ නෙමෙයි. ඔයා ඔයා ඒ භාණ්ඩ ගත්ත වගේ නෙමෙයි. මේ ගත්ත භාණ්ඩ ටික ඔයා ව්‍යාපාරයට අරන් එන්නේ. ඔයා ගත්ත භාණ්ඩ ටික ව්‍යාපාරයට මොනවා වෙනද? අරන් එන්නේ. ඒක අරන් එන්නත් ඔයා පියයක් දරනවා. හිතන්න රුපියල් ලක්ෂ නෙමෙයි රුපියල් 25,000ක් කියලා. රුපියල් 25,000ක මුදලක් වියදම් කරලා ඔයා ව්‍යාපාරයට ගේනවා. තොග. එතකොට 25,000ක පිරිවැයක් දරලා ඔයා තව භාණ්ඩ ගේනවා. අවුරුද්ද පටන් ගද්දි 50,000ක් තිබ්බා. ඒක ගේන 2,50,000ක් වියදම් ගන්නුනා. ඒ ගේන බණු ටික ආයේ ව්‍යාපාරයට ගේන 25,000ක් වියදම් වුණා. ගෙනාපු භාණ්ඩ තොගය ව්‍යාපාරයට නැවත ඇසිරීම සඳහා නැත්නම් ඒ ගෙනාපු තොග ටික නැවත ව්‍යාපාරයට පැටලීම සඳහා පැටලීම් කුලියක් කරන්න වෙනවා. අන්න එතකොට ඒ පැටලීම් කුලිය හිතන රුපියල් 15,000ක් කියලා. 15,000ක් කියලා. අන්න ඒ 15,000 එකතු වුණාම ඔයාට දැනට යම්කිසි අගයක් ලැබෙනවා. ඔයා ලක්ෂ 5කට භාණ්ඩ වික්කට ඔයා දැනට මේ ලක්ෂ 5 වෙනුවෙන් දරපු පිරිවැයමකී. ලක්ෂ 5 මේක සම්පූර්ණ නැත. ඔයාගේ තොගයක් තිබ්බා අවුරුද්ද පටන් ගන්නකොට ඒ භාණ්ඩ ගන්න වුණා ආයේ භාණ්ඩ ටික ගේන්න වුණා ඒ ටික ආයේ පැටීමකට කුලියක් ගන්න වුණා අවසානයේ අවුරුද්දේ අන්තිම වෙනකොට මේ තොගය අවසානයේ දැන් මෙතන සම්පූර්ණ තොග පිරිවැය කිව්වේ සම්පූර්ණ තොගේ පිරිවැය ලක්ෂ 3යි 3,25,000යි 3,45,000යි මේ ටිකේ පිරිවැය. දැනට මේ ව්‍යාපාරයේ භාණ්ඩ තොග තියෙනවා. 3,45,000කින් යුත් වටිනාකමින් යුත් තොග. අවුරුද්දේ අවසානයේ වෙනකොට අවුරුද්ද අන්තිම වෙනකොට මේ තොග වලින් 45,000ක තොගයක් මේ ව්‍යාපාරයේ ඉතිරි වෙනවා. 45,000ක තොගයක් මේ ව්‍යාපාරයේ ඉතිරි වෙනවා. දැනට ගෙනාවු සම්පූර්ණ තොගවල පිරිවැය රුපියල් 3,45,000යි. අවුරුද්ද අවසානයේ වෙනකොට 45,000ක තොගයක් මේ ව්‍යාපාරය ඇතුලේ රැඳිලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දේ අන්තිම වෙනකොට කඩේ ඉතිරි වෙලා තියෙන්නේ 45,000ක තොග. ඉතින් 45,000ක තොග. එතකොට 3,45,000ක පිරිවැයක් දරපු සියලු තොග වලින් අවුරුද්දේ අන්තිම වෙනකොට කඩේ තිබ්බේ 45,000. එතකොට ලක්ෂ 5ක භාණ්ඩ මේ වෙනකොට අපි විකුණලා තියෙනවා රුපියල් ලක්ෂ 5ක භාණ්ඩ. ඒ භාණ්ඩ සඳහා දරපු පිරිවැය කීයද? 3,45,000න් අවසාන තොගය අඩු කරාම වෙනවා රුපියල් ලක්ෂ 3ක්. ඇයි 45,000 අඩු කරේ? 45,000 අඩු කරේ මේ ලක්ෂ 5ට අදාළ පිරිවැය. 3,45,000ක් කරා තිබ්බ සම්පූර්ණ තොග වලින් අවුරුද්දේ අන්තිම වෙනකොට 45,000ක් ඉතිරි වෙලා තියෙනවා. සම්පූර්ණ 3,45,000ක් වෙච්ච තොග වලින් අවුරුද්දේ අන්තිම වෙනකොට 45,000ක් ඉතිරි වෙලා තියෙනවා. 45,000ක් ඉතිරි වෙලා තියෙනවා කියන්නේ මේ භාණ්ඩ විකුණන්නේ කීක පිරිවැය භාණ්ඩද? රුපියල් ලක්ෂ 3ක් වටින භාණ්ඩ තමයි රුපියල් ලක්ෂ 5කට ඔයා ලෙවි කරන්නේ. එතකොට රුපියල් ලක්ෂ 3ක් වටිනා භාණ්ඩ ලක්ෂ 5කට අලෙවි කරාම මෙතන ලාභයක් හට ගන්නවා. ඒ ලාභයට අපි කියනවා දල ලාභය. මේ දල ලාභය විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරන්න ලාභය දල ලාභය. විකුණන්නේ ලක්ෂ 5ට ගත්ත භාණ්ඩ පිරිවැයෙන් අවසාන තොගය අඩු කරාට පස්සේ මෙන්න මේ අගයට අපි කියනවා විකුණුම් පිරිවැය. මෙන්න මේ ලක්ෂ 3ට අපි කියනවා විකුණුම් පිරිවැය. අවුරුද්දට අදාළ ලක්ෂ 5 ආදායයෙන් ඒ භාණ්ඩ තොගයේ විකුණුම් පිරිවැය අඩු